ආයුබෝවන් දේව සභාව YouTube නාලිකාව වෙතින් අද අපි ඔබත් එක්ක කතා බහ කරන්නේ 2022 වර්ෂයේ වෙච්ච මේ සුවිශේෂී වර්ෂය ඔබට කොයි ආකාරයෙන් බලපානවද කියන කාරණේ. ඉතින් ඔබට අනුව කොයි විදිහටද මේ වර්ෂයේ ඔබට පලාපල තීරණය වෙන්නේ? අපි දේව සභාව YouTube නාලිකාව වෙතින් විමසා බලමු ඔබට කොයි විදිහටද මේ 2022 උදා වෙන්නේ එහෙම නැත්නම් බලපාන්නේ කියන කාරණය. 2022 වසරේ ලග්න පලාපල විස්තරය පිළිබඳව අපි අවධානය යොමු කරමු 2022 ජනවාරි 1 වෙනිදා පෙරවරු 6:22ට අදාළව තත්කාල කේන්ද්‍රයත් සලකා බලීමෙන්. ඒ අවස්ථාවේදී චන්ද්‍රයා සිටින නැකත විදිහට අපිට දෙට නැකත හඳුනා ගන්නට පුළුවන්. ඒ අනුව දිනේ නැකත විදිහට ගැනෙන්නේ දෙට නැකත. නැකත් පාදය පිළිබඳව අවධානය යොමු කරොත් දෙවන පාදයේ විදිහටයි හඳුනා ගන්නට පුළුවන්කම ලැබෙන්නේ. මේ අවස්ථාවේදී තිතිය අව තෙලස්වක විදිහටයි පෙන්වුම් කරන්නේ. යෝගය ගණ්ඩ, කරණය වණිජ, දිනය සෙනසුරාදා. තත්කාල කේන්දරයේ 22 වන තෙර්කානාධිපති කුජ විදිහටයි පෙන්වුම් කරන්නේ. 64 නවංශාධිපති කුජ විදිහටයි පෙන්වුම් කරන්නේ. බාධක ග්‍රහයා බුධ. තත්කාල කේන්දරේ මාරක ග්‍රහයා විදිහට පෙන්වුම් කරන්න ඕන ශනි ග්‍රහයා. ලග්නය ධනු, හෝරාව කටක, දෙර්කාණය මේෂ, නවාංශ සිංහ, ත්‍රිංශාංශකය ධනු, සප්තාංශකය මිථුන, ද්වාදශාංශකය මිථුන. තත්කාල ලග්නයට අදාළව දශාව සැලකූ කල්හි බාධක ග්‍රහයා වූ බුධට තමයි මේ දශා කාලය අයිති වෙන්නේ. භාව කේන්දරය පිළිබඳ අවධානය යොමු කරද්දී ශර භාවගතව කියන්නේ පළමුවන භාවයේ රවි සහ සිකුරුත්, කුලවිත භාවයේ ඒ කියන්නේ දෙවන භාවයේ බුධ සහ ශනි, දුෂ්චික්ක භාවයේ තුන්වන භාවයේ ගුරු, ෂට්කෝණ භාවයේ හයවෙනි භාවයේ රාහුත්, ව්‍යය භාවයේ 12 වන භාවයේ චන්ද්‍ර, කුජ, කේතුත් අපිට මූලිකව හඳුනා ගන්නට පුළුවන්. ඉතින් මේ තත්කාල කේන්ද්‍රයේ ග්‍රහයන්ගේ ස්වභාවය පිළිබඳවත් අපි යම්කිසි නිරීක්ෂණයක් ගන්නට වෙනවා මේ පලාපල කතනය සඳහා. රවි ධනුවේ මිත්‍රව පුවසල නැකතේ දෙවන පාදයේ ගමන අවස්ථාවේ ශුක්‍රගේ නැකතක උප අධිපති විදිහට පෙන්වන්න කරන්නේ චන්ද්‍රයා. චන්ද්‍රයා වෘශ්චිකේ නීචව දෙට නැකතේ තුන්වන පාදයේ ශයන අවස්ථාවේ බුධගේ නැකතක උප අධිපති විදිහට පෙන්වන්න කරන්නේ ගුරු ග්‍රහයා. කුජ වෘශ්චිකේ සශ්‍රේෂ්ඨ බලයෙන් දෙට නැකතේ පළමුවන පාදේ ශයන අවස්ථාවේ තමයි සිටින්නේ. බුධ නැකත් අධිපති උප අධිපති විදිහට පෙන්වන්න කරන්නේ කේතු. බුධ මකරේ සමව උත්‍රසල නැකතේ තුන්වන පාදේ ශයන අවස්ථාවේ රවිගේ නැකතක උප අධිපති විදිහට පෙන්වන්න කරන්නේ ශනි. ගුරු කුම්භයේ සමව දෙනට නැකතේ හතරවන පාදේ උපවේශන අවස්ථාවේ කුජ නැකත් අධිපති විදිහට පෙන්වන්න කරනවා. උප අධිපති විදිහට පෙන්වන්න කරන්නේ චන්ද්‍රයා. ශුක්‍ර ධනුවේ වක්‍රව සමව උත්‍රසල නැකතේ පළමුවන පාදයේ සභා අවස්ථාවේ රවිගේ නැකතක උප අධිපති විදිහට පෙන්වන්න කරන්නේ කුජ. ශනි මකරේ ස්වශ්‍රේෂ්ඨ බලයෙන් සුවන නැකතේ තුන්වන පාදයේ ශයන අවස්ථාවේ චන්ද්‍රයා තමයි නැකත් අධිපති විදිහට පෙන්වන්න කරන්නේ. උපාධිපති විදිහට පෙන්වන්න කරන්නේ බුධ. රාහු වෘෂභේ උච්චව කැති නැකතේ තුන්වන පාදයේ ශයන අවස්ථාවේ රවි තමයි නැකත් අධිපති. උපාධිපති වෙන්නේ බුධ. කේතු වෘශ්චිකයේ උච්චව අනුර නැකතේ පළමුවන පාදයේ සභා අවස්ථාවේ තමයි සිටින්නේ. ශනි තමයි අධිපති. උපාධිපති වෙන්නේ ශනිමයි. යුරේනස් මේෂයේ බෙරණ නැකතේ දෙවන පාදයේ ශුක්‍ර තමයි අධිපති. උපාධිපති වෙන්නේ චන්ද්‍රයා. නෙප්චූන් කුම්භයේ පූපුටුප නැකතේ දෙවන පාදයේ ගුරු තමයි නැකත් අධිපති වෙන්නේ. උපාධිපති වෙන්නේ කේතු. දැන් අපි අවධානය යොමු කරන්නේ 2022 වසරේ මේෂ ලග්නයට අදාළව තත්කාල කේන්ද්‍රයේ කොයි විදිහට ගෝචර වෙනවද කියන කාරණේ. ඉතින් මේ පිළිබඳව කතා බහ කරද්දී මේෂ ලග්න හිමියන්ට මේ බලපාන ආකාරය සුවිශේෂී වෙනවා. පළමුවන භාවයේ විදිහට ගත්තට පස්සේ මේ උදය භාවය කියලායි අපි හඳුන්වන්නේ. ඔන්න ඒ භාවයේ තැන්පත් වෙනවා යුරේනස්. ඊළඟට අර්ථ භාවය කියන්නේ දෙවන භාවය. රාහු තමයි තැන්පත් වීමක් පවතින්නේ. ඉතින් මේ රාහු
සයිමි බිකේ කියන නමිනුත් හඳුන්වනවා. දේහවර භාවයේ, ඒ කියන්නේ අටවන භාවයේ කේතු කුජ චන්ද්‍රගේ තැන්පත් වීමක් භාවගත වීමක් අපිට දකින්නට පුළුවන්. තප භාවයේ නවවන භාවයේ රවි සහ ශුක්‍රගේ තැන්පත් වීමක් පවතිනවා මේෂ ලග්න හිමියන්ගේ. ඊළඟට මේෂ ලග්න හිමියන්ගේ 10 වන භාවය ගැන බැලුවොත් එහෙම මෙෂුරණ භාවයේ බුධ සහ ශනි තැන්පත් වෙනවා. 11 වෙනි භාවයේ ඒකාදශා භාවයේ විදිහටයි හඳුන්වන්නේ. ඔන්න එහි තැන්පත් වෙන්නේ ගුරු සහ නෙප්චූන්. ඉතින් මේෂ ලග්න හිමියන්ට මේ තුල පවතින සුවිශේෂී බලයක් එක්කයි මේ 2022 වර්ෂයේ කටයුතු කරන්නේ. 2022 වර්ෂයේ මේෂ ලග්නයට අදාළ සෞඛ්‍යමය පලාඵලයටයි අපි මේ යොමු වෙන්නට යන්නේ. ඉතින් සෞඛ්‍ය පිළිබඳ සුවිශේෂී උනන්දුවක් එහෙම නැත්නම් සුවිශේෂී අවධානයක් ඔබ නිරන්තරයෙන්ම යොමු කරනවා. ඒ අවධානය යොමු වීමත් එක්ක අපි බලමු අපේ මේෂ ලග්න හිමියන්ට සෞඛ්‍ය සම්බන්ධයෙන් කොයි විදියටද බලපෑමක් පවතින්නේ මේ 2022 වර්ෂයේ. 6 අධිපති. ඒ කියන්නේ අපේ රෝගස්ථානයේ අධිපති ග්‍රහය. කවුද මෙන්න මෙයා? බුධ. බුධ ග්‍රහයා යෙදෙනවා මකර කියන රාශියට. මකර කියන රාශියට ස්ථානගත වීමක් තමයි ඔන්න 6 අධිපති ග්‍රහය යෙදලා තියෙන්නේ. පඨවි ගුණ. ඒ කියන්නේ තද ගුණය සහිත වෙච්ච බුධ වායෝ ගුණය. වායුව නියෝජනය කරන අධිපතියෙකු සිටින වායෝ ගුණයේ තියෙන අධිපතියෙකු ඉන්න මකරයට යෙදීමක් තමයි ඔන්න පවතින්නේ. ඉතින් මේකත් එක්ක මොන වගේ ඵලයක්ද ඇති කරන්නේ? සෞඛ්‍ය තත්ත්වයට මෙය බලපෑමක් ඇති කරනවා. එය තද ගතියට, දැන් තද ගතිය ගැන මම අදහස් කරා බුද්ධගෙන්. ඔන්න තද ගතියට වායුව සම්බන්ධ වෙලා දුර්වල වීමේ ස්වභාවයක් තමයි පෙන්වුම් කරන්නේ. එය ඕනෑම කෙනෙක් උප්පත්තිය ලබන අවස්ථාව බැලුවොත් එහෙම වැඩිපුරම ආලෝකයේ පතනය වන ආලෝක මධ්‍යස්ථානයේ විදියට හඳුන්වන 10 වෙන්නට පීඩාත්මක තත්ත්වයක් තමයි ඇති කරන ස්වરૂපයක් පෙන්වන්නේ. මීට අමතරව කේතුගේ 8 වෙන්නේ බලයක් ක්‍රියා කරනවා. කේතුගේ ස්ථානගත වීමත් එක්ක 8 වෙන්නේ බලයක් ක්‍රියා කරනවා. ශරීරයේ අවර එහෙම නැත්නම් වැහිච්ච තැන්වල ස්ථාන පීඩා කරන තත්වයකුයි අපේ මේෂ ලග්න හිමියන්ට ඒ තුල පෙන්වන්නේ. গুপ্ত රෝග සඳහා එය බලපාන ස්වභාවයක් තියෙනවා. ඉතින් ඒ නිසා ඔබ නිරෝගී සම්පත්තිය ගැන සුවිශේෂී උනන්දු වෙන්න, ඒ සඳහා සුදුසු ප්‍රතිකර්ම ඔබට ඇතිවන ග්‍රහ බලපෑම් එක්ක ඔබ අනුගමනය කරන්නට අවශ්‍ය තත්වයකුත් තියෙනවා. ඉකිලි කිසිලි ආදී එහෙම නැත්නම් සමේ රෝග කැසීම් තනන වසරක් බවට පත් වෙනවා. අත්පා රිදීම්, කෙස් ගැලවීම ආදී ඔබට පීඩාවන් පවතිනවා. ඉතින් ඒ නිසා ඔබ විශේෂිත උනන්දුවක් ඔන්න සෞඛ්‍ය ගැන යොමු කරලා ඔබගේ සෞඛ්‍ය සම්පන්න ජව සම්පන්න භාවය ඉහළට ගන්නට මේෂ ලග්න හිමියන්ට තියෙන සුවිශේෂී හැකියාව ප්‍රයෝජනය ගන්නට අවශ්‍ය වර්ෂයක් බවට පත් එක්කම ඔබ සුදුසුවත් පිළිවෙත් ඔබගේ ජන්මපත්‍රය අනුව අනුගමනය කරන්නට අමතක කරන්නට එපා. මේෂ ලග්න හිමියන්ට නිරෝගීමත් 2022 වර්ෂයක් උදා වෙන්න ප්‍රාර්ථනා කරමින් අද අපි ඔබෙන් මේ මේෂ ලග්න සෞඛ්‍ය පලාඵලෙන් සමුගෙන යනවා. අයිබෝවන්. 2022 වර්ෂයේ මේ මේෂ ලග්න හිමියන්ගේ ගෘහ ජීවිතය කොයි විදිහටද විසඳෙන්නේ කියන කාරණය ගැනයි අපි මේ අවධානය යොමු කරන්නට යන්නේ. අදෘශ්‍යාර්ථය කියලා කොටසක් තියෙනවා අපේ කේන්දරය ගත්තට පස්සේ. මෙන්න මේ අදෘශ්‍යාර්ථය කියලා කියන්නේ අපේ කේන්දරේ වම් අත පැත්ත. මෙන්න මේ කොටසේ යම්කිසි විදියකින් මේ රැකී කියන්නේ ඔබගේ ගෘහ ජීවිතය තුළ යම්කිසි පීඩාත්මක තත්වයකුත් ඔන්න පෙන්නුම් කරනවා. මේ දෙවැන්න පීඩා කිරීමක් විදියටයි මේක අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙන්නේ. ඉතින් මේ තුල ඔබට යම්කිසි විදියකින් මේ ගෘහ ජීවිතයේ විනෝදාත්මක දේට එහෙම නැත්නම් ගෘහ ජීවිතයේ කළමනාකරණය කරන දේවල් වලට යම්කිසි අපහසුතාවයක් නැති වුණාට ඔබට මේ ආධ්‍යාත්මික සුවතාවය ගැන අවධානය යොමු කළොත් ඔබට පුළුවන් මේ தත්ත්වය මග හරවාගෙන ඔබට ගෘහ ජීවිතයේ ජයග්‍රාහී තැනකට මේ 2022 වර්ෂයේ ගෙන එන්නට. ඉතින් ඒ නිසා ඔබට ශක්තිය තියෙනවා අපේ මේෂ ලග්න හිමියන්ට. ඔබට පුළුවන් මේ දේ කරන්නට. පවුලේ කාලාත්‍රයත් එක්ක, ඒ කියන්නේ ඔබගේ විවාහ පාර්ශවයේ ස්වාමියා හෝ බිරිඳත් එක්ක අන්‍යෝන්‍ය බැඳීම් ගොඩනංවන්නට සුවිශේෂී බලයක් පිරිනැමෙන වර්ෂයක් බවට පත් වෙනවා. මේකට හේතුව තමයි දෙවැන්නාධිපති සහ හත්වැන්නාධිපති
මේ தත්ත්වය නිසා තමයි මේක ඇති කරන්නේ. ඉතින් මේ සිකුරු 9 වෙන්නේ ගතවීම උපකාරයක් විදියටයි පෙන්වුම් කරන්නේ. ඒකේ බලය නිසි පරිදි ලබා ගැනීමට ඔබ උනන්දු වුණොත් ඔබට ගෘහ ජීවිතය ඉතාම සාර්ථක කරගන්න පුළුවන් වර්ෂයක් බවට 2022 වර්ෂය පත් වෙනවා. ඉතින් ඔබට පෞල් දිවිය පැත්තෙන් බලද්දි මේ පියාගේ පාර්ශවය අයගේ ලැබෙන උපදෙස් අවවාද පිළිගන්නට ඔබ සූදානම් වෙන්න. ඒ තුළ ඒවා පිළිපැදීම තුළ පෞල් දිවිය සමබරතාවය රැකගෙන පෞල් දිවිය සතුට හා විවිධ අවස්ථාවන් නිර්මාණය කරන වර්ෂයක් බවට ඔබට ඊටාම සුබදායි ඵලයන් එක්ක ගමන් කරන්නට 2022 වර්ෂයේ හැකියාව තියෙනවා. ඉතින් අපේ මේෂ ලග්න හිමියන්ට ඔබගේ ගෘහ ජීවිතය ඉතාමත්ම සාර්ථක තැනකට ගෙනියන්නට පුළුවන්. එහෙම නැත්නම් ගෘහ ජීවිතය ඉතාමත් සාර්ථක වන ඵලයන් ලැබෙන ඔබට සතුට සෞභාග්‍යයෙන් ජීවත් වන්නට හැකි වපසරිය නිර්මාණය වන 2022 වර්ෂයක් උදා වන්නට ප්‍රාර්ථනා කරමින් මේෂ ලග්න හිමියන්ගේ ගෘහ ජීවිතය අදාළ පලාපලෙන් අපි සමුගෙන යනවා. ආයුබෝවන්. 2022 වර්ෂයේ මේෂ ලග්නයට අදාළව අපි බලමු ධනය සම්බන්ධව කොයි විදිහට බලපෑම පවතින්නේ කියන කාරණය. නෙප්චූන්ගේ 11 වෙන්නේ භාවගත වීමක් තියෙන්නේ. ඉතින් නෙප්චූන් 11 වෙන්නට භාවගත වීම තුළ ඒ නිර්මාණශීලීත්වය ආදායම් ඉපැවීම කියන ශේෂ්ත්‍රය තුළ ඔබට නිර්මාණය කරගන්න සුවිශේෂී හැකියාවක් සුවිශේෂී බලයක් ඔබ විසින් නිර්මාණය කරගන්නවා. ඉතින් ඒ தත්ත්වය තුළ නිර්මාණශීලී ආදායම් ලැබීමේ ක්‍රම නිර්මාණය කිරීමක් ඔන්න දක්වනවා. ඉතින් මේ නෙප්චූන්ගේ ස්වරූපයත් එක්ක එහෙම නැත්නම් නෙප්චූන්ගේ ස්වභාවයත් එක්ක ඔබට නිර්මාණශීලීව ආදායම උපයන්නට හැකි වපසරිය නිර්මාණය කරගන්නට හැකියාවකුයි ඒ තුළ පෙන්වුම් කරන්නේ. ඉතින් මේට අමතරව ආකර්ෂණශීලීත්වය මේ ධනෝපායන ක්‍රම වෙනස් කරගන්නටත් හැකියාවක් ඔන්න මේෂ ලග්න හිමි ඔබට මේ 2022 වර්ෂය තුල උදා වෙනවා. ඉතින් ඒ හේතුව නිසා ඔබට සුවිශේෂී ආකර්ෂණයක් මේ ධනය පිළිබඳව එහෙම නැත්නම් ධනෝපායන ක්‍රම පිළිබඳව හැකියාවක් ඔබට නිර්මාණය කරගැනීමේ ශක්තිය සහිත ස්වභාවයකුයි මේ තුල පෙන්වුම් කරන්නේ. ආදායම් ඉපැයීම පිළිබඳව සුවිශේෂී බලයක් මේ සම්බන්ධව පවතිනවා කියන කාරණේ ඔබ දැනගන්නට ඕනේ. ඊට අමතරව මේ දෙවැන්නාධිපති වෙච්ච ගුරු මේ දෙවැන්න ඔබ දන්නවා සුවිශේෂී ස්ථානයක්. මොකද දෙවැන්නේ කොටුවේ අයිතිකාර ග්‍රහය. මෙන්න මේ ග්‍රහය යෙදිලා තියෙන සුවිශේෂී භාවයක. ඒ තමයි 11 වෙනි භාවය. ඉතින් මේ 11 වෙනි භාවය කියන්නේ අයස්ථානය ලැබෙන තැන මුදල් ගලා එන තැන. ඉතින් මේක යෙදීව බලවත් ධන යෝගයක් විදිහටත් අපිට සලකන්න පුළුවන් අපේ මේෂ ලග්න හිමියන්ට මේ 2022 වර්ෂයට අදාළව. ඉතින් ධන ශක්තියට ඔබට බලය සහිත වර්ෂයක් බවට කියන්න ඕන. ඉතින් මේක බොහොම බලවත් දෙයක් බවට පත් වෙනවා විවිධ තත්ත්වයන් අනුව තමාගේ ජන්ම කේන්දරයේ තියෙන. ඉතින් ධනකාරක ගුරුගේ මේ සහයෝගය තුල ආදායම් ඉපැයීමට අවස්ථාවන් නිර්මාණය වීමක් තමයි පෙන්වුම් කරන්නේ. ඉතින් ඒ තුල අර ධනකාරකයා ගුරු ඔබ අහලා ඇති ධනකාරකයා කියලා. ඉතින් ඒ සහයෝගය මේ ආදායම් උපයන ශේෂ්ත්‍රයෙන් හිමි වෙනවා. ඉතින් ඒ හේතුව නිසා ඔන්න ඔබට සුවිශේෂී වර්ෂයක් විදිහට අපේ මේෂ ලග්න හිමියන්ට මේ 2022 වර්ෂය පෙන්වුම් කරනවා. මේෂ ලග්න හිමි ඔබට ධනයෙන් සෞභාග්‍යමත් වන වර්ෂයක් වන්නට 2022 ප්‍රාර්ථනා කරමින් අද අපි ඔබගෙන් මේ ධනය සම්බන්ධ වූ පලාපලයෙන් සමුගෙන යනවා. ඔබට ආයුබෝවන්. මේෂ ලග්න හිමියන්ගේ අධ්‍යාපන තත්ත්වය කොයි විදිහටද මේ 2022 වර්ෂයේ තීරණය වෙන්නේ කියන කාරණය අපි විමසා බලන්නට යන්නේ. ඉතින් මේ ගැන සුවිශේෂීව කතා බහ කරනකොට අපිට අධ්‍යාපනය ගැන තීරණය කරන තැනක ඉන්න ග්‍රහය තමයි මේ පහ අධිපති කියලා කියන්නේ. පහ අධිපති කවුද වෙන්නේ? තේජෝ ගත. ඒ කියන්නේ ගින්දර වගේ ගුණය තියෙන කවුද? රවි. රවි ග්‍රහය 9 වෙන්න පිහිටීමක් තමයි ඔන්න අපිට දකින්න ලැබෙන්නේ. මේ රවි ග්‍රහය පහ අධිපති ග්‍රහය 9 වෙන්න. ඉතින් අපිට ප්‍රාථමික අධ්‍යාපනයත් කියවෙනවා 5 වෙනි. ඒතකොට උසස් අධ්‍යාපනය, ඉහළ අධ්‍යාපනය, වෘත්තීය අධ්‍යාපනය කියන 9 වෙනි. ඉතින් මෙන්න මේ පිහිටීම හේතු කොටගෙන රවිගේ රූපය ඇස හා දක්වන සබඳතා හේතුවෙන් ඔබට සුවිශේෂී ඵලයන් වලට යන්නට හැකි වසරක් බවට මේ අධ්‍යාපනයේ පැත්තෙන් පෙන්වුම් කරනවා. ඒ කොහොමද පෙන්වුම් කරන්නේ? රවි ඇස හා සම්බන්ධ ග්‍රහයනේ.
ඉතින් මේ தත්වයක් එක්ක ඔබට යම් කිසි විදිහකින් දැකලා මතක තියාගන්නට පුළුවන්. ඒකට අපි කියනවා දෘශ්‍ය මතකය. දෘශ්‍ය කියන්නේ දැකලා අපි මතකයට නංවා ගන්නා දේවල්. ඉතින් දෘශ්‍ය මතකය ඔන්න ඔබට ඉහළ නංවන තත්වයක් තමයි දක්වන්නේ. ඉතින් ඒ නිසා ඔන්න අපේ අධ්‍යාපන කටයුතු වල නිරත මේෂ ලග්න හිමියන් එහෙම නැත්නම් මේෂ ලග්න හිමි දරුවන් සුවිශේෂීව ඔන්න අවධානය යොමු කරන්න ඔබට මේ ඇවිත් තියෙන මේ වාසනාවන්ත 2022 වර්ෂයේ ඔබට මතක ශක්තිය ඉහළ නංවා ගන්න දෘශ්‍ය මතකයේ වැඩි දුරටත් පාවිච්චි කරොත් ඔබට මතක ශක්තිය වැඩි දුරටත් ඉහළට ගන්නට පුළුවන්. ඉතින් අපේ දෙමාපියන් ඒ පිළිබඳව අවධානය යොමු කරලා උන්ට ඒ අවශ්‍ය පහසුකම් සලසා දෙන්නට අමතක කරන්නට එපා මේ ලැබිලා තියෙන ජනක අවස්ථාවත් එක්ක. අධ්‍යාපනයේ නිරත අයට පියාගේ හෝ එහෙම නැත්නම් ඔහුගේ පාර්ශවය කියන්නේ පියා නියෝජනය කරන පාර්ශවයගේ නිරන්තර උපකාර හිමි වෙන වාසනාවන්ත වර්ෂයක් බවට ඔන්න අධ්‍යාපනය පැත්තෙන් පත් වෙනවා. ඉතින් ඒ හේතුව නිසා ඔබට ඊට අමතරව වැඩිහිටියන් ලෙස අධ්‍යාපන ලබන අයට ශුක්‍රගේ කියන්නේ සිකුරුගේ 9 වෙනි නියෝජන හේතුවෙන් පෙම්වතියගේ එහෙම නැත්නම් බිරිඳගේ උපකාර ලබන තත්ත්වයකොත් පෙන්눔 කරනවා. රවිගේ නැකත් අධිපති ශුක්‍ර වීමද මේ තත්ත්වයට තවදුරටත් හේතුකාරක බවට පත් වෙනවා. ඉතින් අපේ මේෂ ලග්න හිමියන්ට අධ්‍යාපන ශක්තියෙන් ඉහළට යන්නට හැකි සුවිශේෂී වර්ෂයක් වෙන්නට ප්‍රාර්ථනා කරමින් අපි මේෂ ලග්නයේ හිමි අධ්‍යාපන පලාපලෙන් සමුගෙන යනවා. ඔබට ආයුබෝවන්. අපි බලමු මේෂ ලග්න හිමි ඔබගේ රැකී ආරක්ෂා පාර්ශවයට කොයි විදිය බලපෑමක් මේ 2022 වෙච්ච සුවිශේෂී වර්ෂය තුළ ඇති කරනවාද කියන කාරණය. මේ 10 වැන්න කියන එක බොහොම සුවිශේෂී තැනක් අපේ කේන්දරයේ තියෙන. එහෙම නැත්නම් 10 වැන්නේ තියෙන බලය සුවිශේෂී බලයන් නියෝජනය කරන ස්වභාවයක් තමයි පෙන්වන්න කරන්නේ. ඉතින් ඒකත් එක්ක අපි බලද්දි මේකේ දිශාවක් තියෙනවා මේ 10 වැන්න වැටෙන. ඒ තමයි උතුරු දිශාව. ඉතින් මේ උතුරු දිශාව පිළිබඳ සලකද්දී ඒකේ මේ බුධ ග්‍රහය ඇවිල්ලා භාවගත වීමක් පවතිනවා. ඉතින් ඒ භාවගත වීම 10 වෙන්නට තමයි ඔන්න පතනය වීමක් ස්ථානගත වීමක් තියෙන්නේ. මේ බුධගේ නැකත් අධිපති කියන්නේ බුධ මෙහෙවන ග්‍රහයෙක් ඉන්නවා නැකත් අධිපති විදියට. මෙන්න මේ ග්‍රහය රවි. මේ රවිගේ ස්වභාවය බලද්දී රාජ්‍යත්වය එහෙම නැත්නම් රාජකීයත්වය ඔබේ රැකියාවට සම්බන්ධ කරන එහෙම නැත්නම් රැකියාවට පිරිනමන ස්වභාවයක් තමයි ඔන්න රැකී ආරක්ෂා පාර්ශවයෙන් මේෂ ලග්නෙමි ඔබට පෙන්눔 කරන්න. ඉතින් ඒ නිසා මේ රවිගේ තියෙන රාජ්‍යත්වයේ බලය රාජකීයත්වයේ බලය ඔන්න ඔබට පිරිනමන සුවිශේෂී වර්ෂයක් බවට 2022 වර්ෂය ඔබට පත් වෙනවා. බුද්ධිය මෙහෙවා ඔබ යම් කිසි විදිහකින් රැකියාව කරන සමහර විට ශ්‍රමය මෙහෙවා වෙන්නත් පුළුවන් බුද්ධිය මෙහෙවා වෙන්න පුළුවන්. බුද්ධිය මෙහෙවා රැකියා කරන අයට ජය අත් කෙරෙන වර්ෂයක් බවට ඔන්න මේෂ ලග්න හිමි ඔබට මේ රැකී ආරක්ෂා පාර්ශවයෙන් කියන්නට ඕනි. දුප්පත් ජනයා එහෙම නැත්නම් මේ පීඩිත පන්තිය නියෝජනය කරන ග්‍රහයා වෙච්ච ඔබ දන්නවා ශනි කියලා කියන්නේ මේ වායෝ ගුණය තියෙන ග්‍රහයෙක්. වායුමය ගුණය තියෙන ග්‍රහයෙක්. ඉතින් මේ මකරයට යෙදිලා ඒකේ තියෙන බලය හේතුවෙන් මොකද්ද කරන්නේ? දුප්පත් අයට රැකියා බලය පිරිනමන ස්වභාවයක් තමයි පෙන්වන්න කරන්නේ. ඉතින් ඒක වාසනාවන්ත ස්වභාවය මේ රැකියාව පැත්තේ විද්‍යාත්මක ශ්‍රේෂ්ඨවල රැකියාව තව දුරටත් බබලවන තත්ත්වයක් තමයි මේ තුල නිර්මාණය කරන්නේ. ඉතින් අපි රැකී ආරක්ෂා පාර්ශවයෙන් ජය අත්වෙන රැකී ආරක්ෂා පාර්ශවයෙන් ඉහළට යන්නට අපේ මේෂ ලග්න හිමි ඔබට ජය සතුට රැකී ආරක්ෂාවේ ඇති කරගන්නා වූ සාමය ඔබට හේතුකාරක වන්නට සුවිශේෂී වෙච්ච මේ 2022 වර්ෂයේ ප්‍රාර්ථනා කරමින් අද අපි ඔබෙන් මේ රැකී ආරක්ෂා පලාපලයේ මේෂ ලග්න හිමි ඔබෙන් සමුගෙන යනවා. ආයුබෝවන්.